අතීතයේ කියවම මතක් වෙන්නේ දුවලි ගහපු පරණ පොද්ද. ඇතර මේක කරුණු ගොඩක් විතරක් නෙවෙයි. හිතන්නකෝ ඒක හරියට විසඳන්න තියෙන ලොකු අභිරහසක් වගේ. හෝඩුවාවන් පිරලා තියෙන නඩුවක්. අපිට හම්බ වෙන හැම පුරාවස්තුවක්ම සාක්ෂියක්. හැම පරණ ලියවිල්ලක්ම රහස් පණිවිඩයක්. ඉතින් මොකද කියන්නේ? රහස් පරීක්ෂක තොපිය දාගෙන මේ අතීතයේ අභිරහස් පස්සේ අපිට කියන්නේ නේද? ඕනෑම හොඳ විමර්ශනයකට සැලැස්මක් ඕනනේ. ඉතින් මෙන්න අපේ ගමන. මුලින්ම අපි බලනවා ඇයි අපිට අතීතය වැදගත් වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතිහාසඥයෝ පාවිච්චි කරන රහස් පරීක්ෂක මෙවල මොනවද කියලා බලමු. ඊළඟට ඉතිහාසය කියන්නේ මොකද්ද කියන නඩුව විසඳ ගන්නවා. කාලරාමුවේ කේතේ බින්දලා අන්තිමටම අපි අනාගතයට ඉතුරු කරන හූඩුවාවන් ගැනත් පොඩ්ඩක් හිතමු. හරි අපේ විමර්ශනයේ පළවෙනි ප්‍රශ්නය. සමහර විට හිතෙනවා ඇති අවුරුදු 10 ගානකට කලින් වෙච්ච දේවල් අපිට මොකටද කියලා. ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒත් හිතන්න අතීතයේ කැලේ අපේ වර්තමානයේද දාලා තියෙන යතුරක් නම්. අපි බලමු ඒක ඇත්තද කියලා. අතීතය කියන්නේ මෙරිලා වැළලා ගිය දෙයක්ද? අපි පොඩ්ඩක් ඒ අදහසට අභියෝග කරමු. මොකද ඇත්තටම අතීතයේ හෙවණැලි අදටත් අපේ ජීවිතවල එහෙම යනවා. ඒක තේරුම් ගන්න මෙන්න නූතන ප්‍රහේලිකාවක්. ප්‍රහේලිකාව මෙන්න මේකයි. ඒක කාලෙක ශ්‍රී ලංකාවට කිව්වේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. අපේ මුතුන් මිත්තෝ සෝබාදහමත් එක්ක හරියට වැඩ කරලා සුපිරි ගොවිතැනක් කළා. ඒත් අද අපි රසායනික පොහොර, කෘමිනාශක මේ දේවල් නිසා පස විනාශ වෙන, පරිසරය දූෂණය වෙන ලොකු අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ මේකයි. අපේ මේ අද තියෙන අර්බුදයට විසඳුම් අපේම අතීතයේ සාර්ථක කතාවක පිටු අතරේ කොහේරි හැංගිලා තියෙන බැරි. හොඳයි අතීතයේ වැදගත් කියලා දැන් පැහැදිලි එනේ. ඒත් රහස් පරීක්ෂකයෙකුට හූඩුවාවන් නැතුව නඩුවක් විසඳන්න බෑනේ. එහෙනම් අපි බලමු ඉතිහාසඥයාගේ රහස් පරීක්ෂක මෙවලම් පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා. කොහොමද මේගොල්ලෝ අතීතයෙන් සාක්ෂි එකතු කරන්නේ? ඕනෑම විමර්ශනයක හදවත තමයි සාක්ෂි. ඉතිහාසයේදී අපි ඒ සාක්ෂි වලට කියන නම තමයි මූලාශ්‍රය. මේ තමයි අපේ රහස් පරීක්ෂකයෝ. ඒ කියන්නේ ඉතිහාසඥයෝ. අතීතයේ කතාව ගොඩනගන්න පාවිච්චි කරන හෝඩුවාවන්. ඒක සමහර විට පරණ කාසියක් වෙන්න පුළුවන්, නැත්නම් ආච්චිගෙන අහපු කතාවක් වෙන්නත් පුළුවන්. මේ සාක්ෂි ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුරුවන්. හිතන්නකෝ සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ හරියට සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ වගේ. කවුරු හරි දැකපු අහපු දෙයක් ලියලා තිනවා. අනිත් වර්ගය තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. ඒව තමයි අපරාධ ස්ථානයකින් හම්බ වෙන ෆොරෙන්සික් එවිඩන්ස්. ඒ කියන්නේ අධිකරණ වෛද්‍ය සාක්ෂි වගේ. කතා නොකලට කතාවක් කියන භෞතික දේවල්. මේක තව ටිකක් පැහැදිලි කරගන්න ලංකාවෙන්ම උදාහරණ දෙකක් ගමු. මහා වංශය. ඒක තමයි සාක්ෂිකරු ප්‍රකාශය. රජවරු යුද්ධ ආගමික සිදුවීම් ගැන ලියවිලා තියෙනවා. අනිත් පැත්තෙන් පොළොන්නරුවේ ගල් විහාරය. ඒක තමයි අධිකරණ වෛද්‍ය සාක්ෂිය. වචනයක්වත් නැතුව ඒ කාලේ මිනිසුන්ගේ කලා හැකියාව, භක්තිය, තාක්ෂණය ගැන කොච්චර දේවල් කියනවද? පුරාවිද්‍යාඥයෝ පොළව හාරනකොට ඒක හරියට කාලය පස්සට පෙරලෙනවා වගේ වැඩක්. හිතන්නකෝ පොළව කියන්නේ ලේයර් කේක් එකක් කියලා. යට්ටම තියෙන ලේයර් එක තමයි පරණම එක. ඒ වගේම තමයි ගැඹුරටම හාරද්දී හම්බ වෙන්නේ පැරණිම ශිෂ්ටාචාරවල රහස්. මතු පිටට එන්න අපේ කාලයට කිටු දේවල් හම්බ වෙනවා. හරි. අපේ නඩුවේදී හේතුව දැන් අපි දන්නවා. ඒ කියන්නේ ඉතිහාසය වැදගත් ඇයි කියලා. ක්‍රමයක් දන්නවා. ඒ කියන්නේ සාක්ෂි හොයන්නේ කොහොමද කියලා දැන් දන්නවා. දැන් තමයි වෙලාව ලොකුම ප්‍රශ්නෙට උත්තර හොයන්න. ඉතිහාසය කියන්නේ ඇත්තටම මොකක්ද? ගොඩක් වෙලාවට අපි හිතන්නේ ඉතිහාසය කියන්නේ කටපාඩම් කරන්න ඕන දිනවකවානුයි නම් ලයිස්තුකුයි කියලා. ඒත් නැහැ. ඇත්තටම ඒක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඉතිහාසය කියන්නේ අපි හොයාගත්ත සාක්ෂි, ඒ කියන්නේ මූලාශ්‍ර අරගෙන අතීතය ගැන විශ්වාස කරන්න පුළුවන් කතාවක් ගොඩනගන එක. හරියට විසිරීලා තියෙන ජිග්සෝ පසල් කෑලි ටික එකතු කරලා සම්පූර්ණ චිත්‍රයක් මවනවා. ඒ වගේම ඉතිහාසය කියන්නේ ලොකු රජවරුන්ගේ මාලිගාවල කතා විතරක්ම නෙවෙයි. ඒක අපේ කතාව වෙන්නත් පුරුවන්. Tamanගේ පවුලේ ඉතිහාසය, ආච්චි කියන පරණ කතාවක්, Taman ඉන්න ගමේ ඉතිහාසය, මේ හැමදේම අර ලොකු ඉතිහාස කතාවෙම පුංචි ඒත් හරිම වටිනා කොටස්. දක්ෂ රහස් පරීක්ෂකයෙක් දන්නෝ සිදුවීම් වෙච්ච පිළිවෙල කොච්චර වැදගත්ද කියලා. ඒක සාක්ෂියක් තව එකට කලින් හම්බුනොත් මුළු නඩුවම උඩු යටිකුරු වෙන්න පුරුවන්. අන්ද ඒ වගේම ඉතිහාසඥයන්ටත් රහස් කේතයක් තියෙනවා අතීතය පිළිවෙලකට තියාගන්න. ඒ කේතයට තමයි අපි කාලරාමුව කියන්නේ. කාලය මනින්න නම් අපිට කොහෙන් හරි පටන් ගන්න තැනක් ඕනේනේ. ඉතින් ලෝකයේ බහුලවම පාවිච්චි කරන ක්‍රමයේදී ඒ ආරම්භක ලක්ෂ්‍යය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත. ඊට කලින් වෙච්ච දේවල්
ක්‍රිස්තු පූර්ව කියලත් ඊට පස්සේ වෙච්ච දේවල් ක්‍රිස්තු වර්ෂ කියලත් ගණන් කරනවා. මේක හරියට සිතියමක තියෙන ඔබ මෙතන සිටී ලකුණු වගේ තමයි. අතීතයේ සිදුවීම් පිළිවෙලකට තියාගන්න මේක උදව් වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන කාලය මනින එකම විදිහ මේක නෙවෙයි. බෞද්ධ අපිට බුද්ධ වර්ෂය තියෙනවා, Hindu අයට ශක වර්ෂය තියෙනවා, ඉස්ලාම් භක්තිකයන්ට හිජ්රි වර්ෂය තියෙනවා. හැම සංස්කෘතියක්ම Tamante වැදගත් සිදුවීමක් මුල් කරගෙන කාලය මනිනවා. මේකෙන් අපිට තේරෙනවා ඉතිහාසය කියන්නේ එකම කතාවක් නෙවෙයි, විවිධ පැතිවලින් කියවෙන කතා ගොඩක් කියලා. අදිතේ අපේ අද දවසට කොච්චර ගැඹුරින් සම්බන්ධද කියලා බලන්න මෙන්න පුදුම හිතන උදාහරණයක්. අපි හැමදාම ලියන කතා කරන කා අකුර පොඩ්ඩක් ඒක දිහා බලන්න. ඒක එක රැයකින් හැදුණු දෙයක් නෙවෙයි. අද තියෙන මේ ස්වරූපයට එන්න අවුරුදු 1500කටත් වඩා වැඩි කාලයක් පරම්පරා ගානක මිනිස්සුන්ගේ අත් අකුරු කැටයම් මුද්‍රණ මේ හැමදේම හරහා පරිණාමය වෙලා තියෙනවා. ඇත්තටම ඉතිහාසයේ තියෙන්නේ අපි ලියන්න හැම අකුරකම. ඉතින් එතකොට තේරෙනව නේද ඉතිහාසය කියන්නේ නිකම්ම අතීතය ගැන ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි. ඒක හරියට විශේෂ කණ්ණාඩියක් දාගත්තා වගේ. ඒ කණ්ණාඩිය දැම්මම අපි හැමදාම දකින මේ ලෝකය, ඒක හැදුණු විදිහ, ඒකේ තියෙන ප්‍රශ්න, ඒකේ තියෙන ලස්සන මේ හැමදේම අලුත්ම විදිහකට ගොඩක් පැහැදිලිව පේන්න පටන් ගන්නවා. අපේ විමර්ශනය දැන් අවසානයට ළඟා වෙමින් තියෙන්නේ. අපි අතීතයේ හෝඩුවාවන් හෙව්වා, වර්තමානයේට ඒකේ බලපෑම තීරුම් ගත්තා. දැන් දක්ෂ රහස් පරීක්ෂකයෙක් වගේ මේ හොයාගත්ත හැම සාක්ෂියක්ම එකතු කරලා අනාගතය ගැන මොනවද කියන්න පුරලන් කියලා බලමු. ඉතින් මේ මුළු විමර්ශනයෙන්ම අපි ඉගෙනගත්ත දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් ඉතිහාසය කියන්නේ අපේ මං පෙන්වන්නේ. අද තියෙන ප්‍රශ්න තේරුම් ගන්න ඒක උදව් වෙනවා. අතීතයේ කරපු වැරදි ආයත් නොකර ඉන්නත්, ලැබු ජයග්‍රහණ ආදර්ශයට ගන්නත් ඒක අපිට උගන්වනවා. ඒ වගේම විවිධ සංස්කෘතීන් එක්ක සමගියෙන් ඉන්නත් වඩා හොඳ අනාගතයක් හදන්නත් අවශ්‍ය ප්‍රඥාව දෙන්නේ ඉතිහාසය. අපි මේ විමර්ශනය අවසන් කරන්නේ නඩුව නැවතත් අලුතින්ම පටන් ගන්න පුළුවන් ප්‍රශ්නයකින්. අද අපි ජීවත් වෙන මේ මොහොත හෙට දවස වෙද්දී ඉතිහාසය බවට පත් වෙනවා. එහෙමනම් අනාගතයේ එන රහස් පරීක්ෂකයෝ, ඒ කියන්නේ ඉතිහාසඥයෝ අපේ කාලය ගැන හොයද්දී එයාලට හම්බ වෙන හෝඩුවාවන් මොනවා වෙයිද? අපි ලියන ඩිජිටල් පණිවිඩ, අපි ගන්න ෆොටෝස්, අපි හදන සමාජය, මේ හැමදේම අනාගතයට ඉතුරු වෙන මූලාශ්‍ර. ඉතින් අපේ කතාව මොන වගේ කතාවක් වෙයිද?